දවසක් සියලු දෙනාටම ඉතින් අදත් මම ඔයාලට ගෙනාවා අලුත් වීඩියෝ එකක්. ඉතින් අද වීඩියෝ එකේදී මම කතා කරන්නේ ක්‍රිප්ටෝ ට්‍රේඩින් සම්බන්ධව. ඒ කියන්නේ Binance වලින් ට්‍රේඩින් කරන අයට සිග්නල් ලබා දෙන ඇප් එකක් සම්බන්ධව තමයි අද මම වීඩියෝ එකේදී කතා කරන්නේ. ඉතින් මේ සිග්නල් ලබා දෙන ඇප් එක ඔයාලට ඩොලර්ස් 50කට අන්ලිමිටඩ් ලබා ගන්න පුළුවන්. ඒ කියන්නේ උපරිම ඕනම කාලයක් ඔයාලට පාවිච්චි කරන්න පුළුවන් මේ දෙන සිග්නල් වලින්. ඉතින් ඔයාලට ඩොලර්ස් 50 දී ඔයාලට ලැබෙනවා සිග්නල් 8ක් දවසට ඩේලි සිග්නල් 8ක්. ඉතින් ඔයා ඊට වැඩියෙන් මුදල් තැන්පත් කරොත් ඔයාට ඒ කියන්නේ ඔයා ඩොලර්ස් 50ට වැඩියෙන් මුදල් තැන්පත් කිරීමක් කරොත් ඔයාට යම්කිසි සිග්නල් ප්‍රමාණයක් වැඩි වෙනවා. ඉතින් මම අරන් තියන්නේ ඩොලර්ස් 50 පැකේජ් එකක්. ඉතින් මේ වෙබ්සයිට් එක ඉන්දියාවෙන් කෙනෙක් හදපු වෙබ්සයිට් එකක්. දැන් සති දෙකකට කලින් තමයි රිලීස් වෙලා තියෙන්නේ. ඉතින් ලංකාවේ ගොඩක් අය මේ ගැන දැනුවත් වෙලා නැහැ. ලංකාවේ ගොඩක්ම තියෙනවා සිග්නල් දෙන ටෙලිග්‍රෑම් channel තියෙනවා, WhatsApp group තියෙනවා. ඉතින් යම්කිසි මුදලක් ගෙවනවා. ඒ වුණාට හරියට සිග්නල් එකක් ලබා දෙන්නේ නැහැ. නමුත් මෙතනදී ඔයාලට බලා ගන්න පුළුවන් මේ වෙබ්සයිට් එකේ ගියාට පස්සේ ඔයාලට රෙජිස්ටර් වෙන්න වෙනවා. රෙජිස්ටර් වෙලා ඔයාලට ඩොලර්ස් 50ක මුදලක් තැන්පත් කරලා ඒකේ ප්‍රූෆ් එක මෙතනට අප්ලෝඩ් කරලා ඔයාලට පුළුවන් මේකේ සිග්නල් ලබා ගන්න. ඉතින් දැනට ලංකාවේ ගොඩක් ට්‍රේඩර්ස්ලා දන්නේ නැහැ මේ සම්බන්ධව. ඒ වගේම ගොඩක් අය සිග්නල් පස්සේ යන්නේ නැහැ. තමන්ම ඇනලයිස් කරලා ට්‍රේඩින් කරනවා. ඉතින් සිග්නල් සම්බන්ධව ඒ පස්සේ යන ගොඩක් අයට මේ වෙබ්සයිට් එක ප්‍රයෝජනවත් වෙනවා කියලා තමයි මම වීඩියෝ එකක් කරන්නේ. ඉතින් මෙතනදී ඔයාට තවත් දෙයක් කියන්නවා. මෙතනදී ඔයාට රෙෆරල් කමිෂන් එකක් හම්බ වෙනවා. ඉතින් ඒක හම්බ වෙන්නේ ඔයා මේකට මුදල් තැන්පත් කිරීමක් කරලා මෙයාලගෙන් සිග්නල් සර්විස් එක ගන්නවා නම් ඔයාට රෙෆරල් ලින්ක් එකක් ලැබෙනවා. ඒ රෙෆරල් ලින්ක් එක ඔයා ෂෙයා කරාට පස්සේ අපි හිතමු තව කෙනෙක් වගේ යාළුවෙක් සම්බන්ධ වුණා ඩොලර්ස් 50ක්. ඉතින් ඔයාට පොඩි කමිෂන් එකක් තමයි ලැබෙන්නේ 0.10ක් 0.20ක්. ඒ ඉතින් ඩිපොසිට් කරලා රුපියල් සාමාන්‍යයෙන් දවසකට රුපියල් වලින් ගත්තොත් රුපියල් 500ක වගේ මුදලක් ගන්න පුළුවන්. ඔයා ඩිපොසිට් කරන වලට ඇඩ්‍රස් එකට TRC20 වලට ඇඩ්‍රස් එකට තමයි නැවතත් ඔයාට ඒ මුදල් ලැබෙන්නේ. හරි අපි වැඩි කතාවක් නැතුව මේක රෙජිස්ටර් වෙන විදිය බලමු. මෙන්න මෙතන ඔයාට බලා ගන්න පුළුවන් get start now කියලා. මේක ටච් කරගන්න. ඉතින් මේ වගේ තැනකට තමයි එන්නේ. මෙතනින් ඔයාට සාමාන්‍යයෙන් continue with Google කියන බටන් එක ලබා දෙන්න පුළුවන්. සමහරක් ෆෝන් වලට මෙන්න මේ විදිහට තමයි මේක පෙන්වන්නේ. නැත්තම් වෙනත් විදිහකට පෙන්වනවා. Google account එකක් දීලා Gmail account එකක් දීලා login වෙන්න පුළුවන්. ඉතින් ඔයා දැනට මේකේ register වෙච්ච නැති කෙනෙක් නම් මෙන්න මෙතන තියෙනවා create your account කියලා. ඉතින් මම මේ create your account එක දෙනවා. ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා continue with Google කියලා. කියන්නේ ඔයාට Google account එක Gmail account එකක් දීලා login වෙන්නත් පුළුවන්. නැත්තම් ඔයාට මෙතන email එකයි password එකයි දීලා sign up වෙන්නත් පුළුවන්. ඉතින් වඩාත් ලේසිම Gmail account එකක් දීලා ඔයාට මේකේ sign up වෙන එක. හරි Gmail account එකක් දුන්නට පස්සේ Gmail account එකේ මෙන්න මෙතන මේ විදිහට පේනවා continue button එකක්. අන්තිම මේ continue button එක touch එකක් දෙන්න. හරි දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට. ඉතින් මෙතනදී ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන තියෙන deposit එකක් කරගන්නකොට මෙන්න මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් deposit button එකක් තියෙන එක touch කරගන්න. හරි එතන touch කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන තියෙනවා TRC20 වලට ඇඩ්‍රස් එක. මෙතනින් ඔයාලට මේක copy කරගන්න පුළුවන්. මෙතනින් deposit amount එක minimum deposit කියලා තියෙන්නේ ඩොලර්ස් 50 කින් ඩොලර්ස් 50ක් තමයි තැන්පත් කරන්න ඕන මුදල්. ඊට පස්සේ proof එක අරගන්න screenshot එක අරන් මෙතන upload කරගන්න පුළුවන්. click to file කියන click to upload proof කියන තැන. ඉතින් එතන touch කරාට පස්සේ ඔයාලට මේ proof එක upload කරලා මෙන්න මෙතන තියෙනවා submit button එක. මේක touch කරන්න තමයි තියෙන්නේ. ඉතින් මම මේ විදිහට ඔයාලට කරලා පෙන්නනවා. මම මේ විදිහේ ඔයාලට පෙන්නන්න ඕන හින්දා deposit එකක් කරගෙන තියෙනවා. ඉතින් මම මෙන්න මේ විදිහට deposit එක කරනවා. මෙතන 50 type කරගන්නවා. හරි දැන් මම proof එකත් අප්ලෝඩ් කරගෙන මේ submit button එක touch කරනවා. ඉතින් submit button එක touch කරලා දැන් විනාඩි 5කට පස්සේ තමයි ඔයාලට මේකේ active වෙන්නේ. හරිද? අපි බලමු මේක කරලා. හරි. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන්. දැන් විනාඩි 5කට පස්සේ තමයි මම මේ වීඩියෝ එක කරන්නේ. හරිද? ඉතින් විනාඩි 5කට පස්සේ ඔන්න ඇවිල්ලා තියෙනවා today premium signals කියලා. ඉතින් මෙතන live signal 8ක් තමයි දීලා තියෙන්නේ. ඉතින් මෙතන signal දෙද්දී බලන්න එයාලා entry එක අරන් තියෙනවා. ඒ වගේම target එක අරන් තියෙනවා. ඒ වගේම stop loss එකක් දීලා තියෙනවා. time එක දීලා තියෙනවා 8යි 5ට. හරිද? ඉතින් මෙන්න මේ විදිහට signal වලට ඔයාලා trade ටික දාගෙන යන්න තමයි තියෙන්නේ. ඉතින් මෙතන sell එකක් තමයි තියෙන්නේ. UNI USDT කියන බලා ගන්න පුළුවන්. ඊට පස්සේ BNB USDT sell එකක් දීලා තියෙනවා. ඒ වගේම buy එකක් දීලා තියෙනවා ADA USDT කියන එකට. ඒ වගේම LTCT USDT කියන එකට buy එකක් දීලා තියෙනවා. ඉතින් මේ විදිහට signal 8ක් දෙනවා. ඉතින් ඔයාලට දැන් මේ තැන්පත් කරන ඩොලර්ස් 50ට වඩා මුදලක් හොයන්න පුළුවන් මේ විදිහට signal වලින්. ඉතින් ඔයා ඩොලර්ස් 50ට වැඩියෙන් ඩිපොසිට් කරනවා නම් ඒ කියන්නේ ඩොලර්ස් 60ක් ඩිපොසිට් කරා කියන එතකොට ඔයාට සිග්නල් එකක් වැඩිපුර හම්බ වෙනවා. ඒ විදිහට ඔයාට සිග්නල් ලබා ගන්න පුළුවන්. ඉතින් ඔයා මුලින්ම තැන්පත් කරන්න ඕනේ USDT 50ක්. හරිද? ඉතින් මේ විදිහට තැන්පත් කරලා ඔයාට මේ විදිහට සිග්නල් 8ක් ලබා දෙනවා. ඒ සිග්නල් 8ම ඔයාට වින් කරන්න හැකියාවක් තියෙනවා. වගේම සාමාන්‍යයෙන් මම සති දෙකක් ඉඳලා සතියක ඉඳලා තමයි පටන් ගත්තේ. මේක සතියක් වගේ හෝ මාසයක් ඇතුළත තමයි මේ සයිට් එක රිලීස් වෙලා තියෙන්නේ. ඒ වගේම තමයි මේක ගොඩක්
ගොඩක්ම ඉන්දියාවේ ජනප්‍රිය වෙලා තියෙනවා. ඒ වගේම ලංකාවේ ගොඩක් අය දන්නේ නැහැ. ඉතින් ඒ දැනුවත් කරන්න සහ මෙතෙන් මටත් කමිෂන් එකක් ලැබෙනවා. ඔයාලා මගේ රෙෆරල් ලින්ක් එකෙන් ලියාපදිංචි වෙනවා නම් account එකක් හදාගන්න නම් මටත් මුදලක් ගෙවනවා. ඒකෙන් තමයි මම මේ වීඩියෝ එක කරන්නේ. හරි. ඉතින් ඒ වගේම තමයි මෙතන තියෙනවා මේ විදිහට සිග්නල් ටිකක් දීලා තියෙනවා. ඒ වගේම මෙතන ඔයාලා බලා ගන්න පුළුවන්. download mobile app. ඒ කියන්නේ ඔයාගේ Android phone එකට මේක download කරගන්න පුළුවන්. මෙතන තියෙනවා Android APK. ඒ වගේම iOS app කියලා. ඒ කියන්නේ ඔයාට Apple iPhone එකට වුණත් මේක download කිරීමේ හැකියාවක් තියෙනවා. හරි. ඉතින් ඔයා deposit එකක් කරන්න ඕන. deposit කරාට පස්සේ තමයි ඔයාට signal ලැබෙන්නේ. හරි. ඒ වගේම තමයි ඔයා මෙන්න මෙතනින් ඔයාලා බලා ගන්න පුළුවන් භාෂාවන්. මෙතන ඉංග්‍රීසි මෙතන ටච් කරාට පස්සේ මෙතන ඉංග්‍රීසි තමිල් ඒ වගේම ඉන්දියන් භාෂාවක් තමයි තියෙන්නේ. ඉතින් ඉන්දියාවේ වෙබ් අඩවියක ඉතින් සාමාන්‍යයෙන් සිංහල දකින්න හම්බ වෙන්නේ නැහැ. මොකද මේ ලංකාවට මේ වෙබ්සයිට් එකට ආවම ගොඩක් අය බලන්නේ නැහැ, සිග්නල් ගන්නෙ නැහැ. ගොඩක් අය රැවටලා තියෙන ටෙලිග්‍රෑම් channel වලට. ඉතින් මේකෙදි මම සිග්නල් අරන් සතියක්. ඒ කියන්නේ මම සතියක් වගේ තමයි මේක පටන් ගන්න තියෙන්නේ. එතකොට මෙතනදී සිග්නල් මම මෙයාලා දෙන සිග්නල් වලින් 8න් 5ක් වින් කරනවා. සාමාන්‍යයෙන් 8න් 8ක් වින් කරන දවස් තියෙනවා. ලොස් යන්නේ සාමාන්‍යයෙන් එකක් වගේ තමයි. එකක් දෙකක් දවසකට ලොස් යනවා.